අයිබෝවන් මම ඉන්නේ දකුණු කොරියාවේ යන්ජුල තියෙන සේජෝන් කැම්පස් එකේ. ඉතින් ගොඩක් යාළුවෝ මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔයාගේ මාසික වියදම කීයද කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ දකුණු කොරියාවේ ස්ටුඩන්ට් වීසා යන ශිෂ්‍යයෙක්ගේ ජීවන වියදම මූලික අවශ්‍යතාවයන් සඳහා යන වියදම මොන වගේද කියලා. ඉතින් ළඟ එන මාචින් ටෙක් එකටත් ගොඩක් වැදගත් වෙයි. රැඳිලා ඉන්න වීඩියෝ එකේ අවසානය වෙනකන් ඉතාම වැදගත් වටිනා වීඩියෝ එකක් තමයි මම අද ඔයගොල්ලන්ට ගෙන්න හදන්නේ. ඉතින් මෙච්චර දවසක් මම ට්‍රැවල් බ්ලොග් කර ඉඳලා ඔයගොල්ලන්ට වෙනස්ම දෙයක් කියන්න හිතුවා. මොකද ළඟ එනවා මාච් ඉන්ටෙක් එක. ඒකට දකුණු කොරියාවට විශාල වශයෙන් සිසුන් පිරිසක් සහභාගී වෙන්න ඉන්නවා දකුණු කොරියාවේ යුනිවර්සිටි වලට. ඉතින් වීඩියෝ එකේ අවසානයේ වෙනකම්ම රැඳිලා ඉන්න මම කැටගරි එකෙන් එකට අරගෙන ඔයගොල්ලන්ට ශිෂ්‍යෙක් විදියට කොරියාවට ආවොත් කොච්චර වියදමක් යනවද කියලා මම පෙන්නන්නම්. වීඩියෝ එකට යන්න කලින් මම පුංචි දෙයක් මතක් කරන්නම්. මම මේ වීඩියෝ එක තුලින් ඔයගොල්ලන්ට කොරියාවේ නවාතැන් පහසුකම් ඒ වගේම කැම්පස් එකේ ගාස්තු අධ්‍යාපනයට අදාළව කිසිම මුදලක් ගැන මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ. මොකද ඒ කොටස කතා කරන්න මම වෙනත්ම වීඩියෝ එකක් ගේනවා. මම දැනට කතා කරන්නේ කොරියාවේ ශිෂ්‍යෙක් විදිහට ඔයගොල්ලෝ ඇවිල්ලා ඉද්දි කැමට බීමට ගමන් වියදම් ඒ වගේම අනිසනීප ආරක්ෂක ද්‍රව්‍ය වලටත් යන වියදම් ටික විතරයි කතා කරන්නේ. අනිකුත් වියදම් මම තවත් වීඩියෝ එකකින් කතා කරනවා. අපි යමු වෙන වීඩියෝ එකට. අපි කොරියාවේ විතරක් නෙමෙයි ලංකාවෙදිත් ඔයගොල්ලෝ දන්නවා අපිට අනිවාර්යෙන් ආහාර සඳහා යම්කිසි මුදලක් වැය වෙනවා. ඉතින් මම මේ ආහාර වෙනම වර්ග කඩලා ඔයගොල්ලන්ට කියන්නම් මොන වගේ වියදමක් තියන්න කියලා. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත්නේ. කොරියාවට ආපු ගමන් එකපාරටම බත් නොකා වෙන දෙයක් ගන්න අමාරුයි. ඉතින් අපි බත් ප්‍රධාන ආහාර ලෙස ගත්තොත් අපිට මාසිකව යම්කිසි මුදලක් යනවා. ඉතින් මම එක පෙන්නන්නම් මොන වගේ ප්‍රමාණයක් දෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි බත්, ඒ කියන්නේ හාල්, පරිප්පු, සීනි ඒ වගේ දේවල් වලට කොරියානු මුදල් වලින් මාන් 5ක වගේ වියදමක් යනවා. ඊට අමතරව ආහාර ලෙස අපි එළවලුවක් එකක් තුනක් අනිවාර්යෙන් ගන්නවා. එළවලු වලට මාන් එකක් වගේ මුදලක් යනවා. මම වීඩියෝ එක අවසානයේදී ඔයගොල්ලන්ට මේ ඔක්කොම එකතු කරලා ශ්‍රී ලංකාවේ කියලා වලින් කීයක් දෙන්න කියලා පෙන්නන්න. අපිට එළවලු වලට එතකොට මාන් එකක වගේ මුදලක් යනවා. ඊට පස්සේ අපි ආහාරය රසවත් ගන්න මිරිස්, සුදු ලුණු ඒ වගේ දේවල් ගන්න ඕනි. තක්කාලි, අල ඒ වගේ දේවල් වලටත් අපිට මාන් එකමාරක වගේ මුදලක් අනිවාර්යෙන්ම මාසිකව වියදම් වෙනවා. ඊට පස්සේ අපි කුළු බඩු වර්ග අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් කොරියාවේ කුළු බඩු ටිකක් ගණන් ලංකාවේ මුදල් වලට සාපේක්ෂව කුළු බඩු වලටත් අපිට මාන් එකමාරක වගේ මුදලක් වැය වෙනවා. ඊට අමතරව අපිට මාසිකව තෙල් එහෙම නැත්නම් පොල් කිරි පාවිච්චි කරන්න වෙනවා. කොරියාවේ පොල් අඩුයි. ඒ කියන්නේ මේ පොල් නැති තරම් පොල් වලට තියෙන්නේ වියලි පොල් වේලට සහ පොල් කිරි පැකට්. ඉතින් ඒ වලටත් අපිට මාසිකව පොල් තෙල් වලට සහ පොල් කිරි වලට මාන් එකක වගේ මුදලක් වැය වෙනවා. ඊට අමතරව අපිට එක දිගට පත්ම ගන්නත් අමාරුයි. ඉතින් අපි ඒකට විකල්පයක් ලෙස රාමෙන් මේ තියෙන ප්‍රධාන නූඩල්ස් එකක් නූඩල්ස් වර්ගයක් හෝ පාන් පිටි එකක් අරගෙන සුළු ආහාරයක් ගන්නවා. ඒ වලටත් අපිට ඒ අමුද්‍රව්‍ය ගන්නත් අපිට මාන් එකක වගේ මුදලක් අනිවාර්යෙන්ම වැය වෙනවා. ඊට පස්සේ අපි මොන රටකින් ගියත් මේ සීතලත් එක්ක අනිවාර්යෙන් උණුසුම් පානයක් බොන්නම ඕනි. ඉතින් අපිට තේ කොළ ටිකක්, සීනි ටිකක්, කෝපි ටිකක් සහ මොනවා හරි යම්කිසි කිරි වර්ගයක් හෝ පිටි වර්ගයක් මුලදී ගන්නවා නම් එතනටත් මාන් දෙකක වගේ මුදලක් අනිවාර්යෙන්ම අපිට මාසිකව වැය වෙනවා. ඊට පස්සේ අපි ආහාර සඳහා යන වියදම මේ වගේ මුදලක් තමයි යන්නේ. ඊට අමතරව අපි මාන් දෙකක වගේ මුදලක් දානවා. මොකද අපිට හදිසි අවශ්‍යතාවයක් එන්න පුළුවන්. එතකොට මොනවා හරි ගන්න ඕන වුණොත් අනිවාර්යෙන් අපිට යම්කිසි මුදලක් වැයෙනවා. ඒකටම මාන් දෙකක විතර මුදලක් වෙන් කරා. ඊට අමතරව තවත් වැදගත් වියදම් කීපයක් තියෙනවා. අපිට අනිවාර්යෙන් කොරියාවෙද්දී ගමනාගමනයේ සිදුවෙන්නේ ගොඩක් දුරට බස් එක්ක.
ඉතින් පස්සේ කියනවා නම් අපිට මාසිකව මාන 2ක 3ක වගේ මුදලක් අනිවාර්යෙන්ම වැය වෙනවා. ඊට අමතරව අපිට මේ ඉති නාටි කරද්දී රෙදි සෝදද්දී වාජින සෝදද්දී අනිවාර්යෙන් ඒවට අවශ්‍ය ඩිෂ් වොෂ් සබන් කුඩු සබන් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. ඒ වගේම දත් පුරුසු ඒ වගේ දේවල් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. ඒ වලටත් මාන 2ක වගේ මුදලක් යනවා. ඒ දෙක ඇතුලේ ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ගන්න ඕන දෙයක් තමයි කොරියාවේ මේ සීත කාලයත් එක්ක අපේ සම ඉක්මනට වියලෙනවා. සම වියලීමත් එක්ක අනිවාර්යෙන්ම ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරලා යුතුමයි. ඒක හැමෝම කරන්න ඕන දෙයක්. මොකද පාවිච්චි නොකරොත් අනිවාර්යෙන් හැම බිබිලි දාලා හැම තුවාල වෙන්න පුළුවන්. හැම වියලීමත් එක්ක අනිවාර්යෙන් ළඟ පුරාම ඔයගොල්ලෝ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන්න ඕන. එහෙම ගත්තොත් ඔයගොල්ලන්ට ඒ වලටත් එක්ක අර දීප මුදල් වලටත් එක්ක මාන 2ක වගේ මුදලක් යනවා. ඉතින් අපි ආහාර වලට ප්‍රවාහන ගාස්තු ඒ වගේම සනීපාරක්ෂක ද්‍රව්‍ය වලට යන වියදම් එකින් එක වෙන වෙනම කතා කරා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක්ට කොරියාවට ආවට පස්සේ එහෙම බැලුවොත් මාන් 20ක 22ක වගේ මුදලක් අනිවාර්යෙන්ම තමන්ගේ වියදම් ලෙස යනවා. මම මේ වියදම් ගත්තේ උපරිමයෙන් නෙමෙයි අවම ලෙසට අරගෙන මේ වියදම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට එක්කෙනෙක්ට මාසිකව යනවාමයි. එතකොට අපිට ආහාර සඳහා මාන 15ක වගේ වියදමක්, අනිකුත් සනීපාරක්ෂක ද්‍රව්‍ය සඳහා මාන 3ක වගේ මුදලක්, ඒ වගේම බස් ගාස්තු සඳහා මාන 2ක 3ක වගේ මුදලක් ලෙස මාන 21ක් 22ක් අනිවාර්යෙන්ම යනවා. කොරියාවට ශිෂ්‍යයෙක් විදියට ඕගොල්ලෝ අනිවාර්යෙන් මාස 2ක 3ක කාලයක් මේ මුදල වැය කරන්න බලාගෙන ඉන්න ඕනි. මොකද අපි කොරියාවට ආවම අපිට රැකියාවක් හම්බෙන්නේ නැහැ. ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඇවිල්ලා මම ප්‍රධාන වශයෙන් කතා කරන්නේ D4 ගැන. ඕගොල්ලන්ට ජොබ් එකක් හම්බුණත් ආපු ගමන් මේ වියදම් ටික අනිවාර්යෙන්ම යනවා. ඒ නිසා මේ වියදම් වල ලෑස්ති වෙලා එන්න ඕනි. ඒ විදියට ගත්තොත් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති අපිට අනිවාර්යෙන් මාසිකව මාන 20ක් 22ක් අතර මුදලක් යනවා. මෙතන අපි ඇඩ් කරන්න ඕන එක දෙයක් තියෙනවා. බෙහෙත් වලට මම ඇඩ් කරලා නැහැ. ඒ ගැන මම වෙනම වීඩියෝ සීරීස් එකක් කතා කරන්න. මේ බෙහෙත් ගැනීමේ ක්‍රමවේදය ගැන එහෙම ලොකු අසනීප තත්ත්වයන් වලට යටත් වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ වල සීතල රෝග දෙන විදිහට ඉන්දියන් පිළිවෙලකට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. මාන 22ක් 20ක් 22ක් කියන්නේ ලංකාවේ මුදල රුපියල් 45000ක විතර මුදලක්. මේක මාසිකව ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම වෙනවා. මොකද අපි කන්න බොන්න ඕනි, ඉන්න ඕනි. ආහාර කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. මේ දේවල් කරගෙන ඉද්දි මේ වියදම ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම යනවා. මේ වියදම දරන්න බලාගෙන මේ වියදමට ලෑස්ති වෙලා ඔයගොල්ලෝ එන්න ඕනි. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති මේ වීඩියෝ එකේදී මම කතා කරේ මොන වගේ දෙයක් ගැනද කියලා. ඉතින් කොරියාවට ස්ටුඩන්ට් වශයෙන් ඉන්න ඔයගොල්ලෝ ඉතාමත් වැදගත් දෙයක් තමයි මම මේ කිව්වේ මාසික වියදම කියන එක. එහෙනම් තවත් වැදගත් තොරතුරු කිහිපයක් අරගෙන අනිකුත් විදිහට අරගෙන මම තවත් වීඩියෝ එකකින් ඕගොල්ලෝම හමු වෙන්න එනවා. ඔයගොල්ලන්ට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මොකක් හරි අපහසුතාවක් තැනක් තියෙනවා නම් මම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. මගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ හැම දෙයකටම පිළිතුරු දෙන්න බලාගෙන මම ඉන්නවා. එහෙනම් මාර්චින් ටෙක් එකට කොරියාවට එන්න බලාපොරොත්තු ඉන්න ඕගොල්ලන්ට මම සුබ පතනවා. හදවතින්ම එන්න කොරියාවට මේ දේවල් දැනගෙන එන්න. මොකද ඒක ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් වේවි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මම කුටු ප්‍රොඩක්ෂන් විශ්ව ටී ආලෝක. අයිබෝවන්.